හරි ඉතින් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ගොඩක් අයට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ කියන්නේ අපි ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ෆෝන් එක යූස් කරන එක වැඩි නම් අපි ඒක පාලනය කරගන්නේ කොහොමද? මේක ගොඩක් වැදගත් වෙන්නේ පාඩම් කරන අයට තමයි ගොඩක් මේක වැදගත් වෙන්නේ. මේ දවස්වල ගොඩක් ළමයි ෆෝන් එකට ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ කොහොමද මේක පාලනය කරගන්නේ කියලා. ඔයාගේ ෆෝන් එකේ ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ සෙටින් එකට යන්න. මම මේ විදිහට මගේ සෙටින් එකට යනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් කරන්න ඩිජිටල් කියලා සර්ච් කරාම මෙතන පහළ තියෙනවා ඩිජිටල් වෙල්බීන් කියලා. වෙල්බීන් කියලා එකක් තියෙනවා. අපි අන්න ඒකට තමයි යන්න ඕනේ. ඔයාලගේ ෆෝන් එකෙත් මේක අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දවසකට කොච්චර ගාණක් වැඩියම බලලා තියෙන්නේ මොනවද? වැඩියම යූස් කරලා තියෙන ඇප්ස් මොනවද? ඒ වගේම කොච්චර පාරක් අන්ලොක්ස් කළාද? ඒ වගේම අපිට කොච්චර නොටිෆිකේෂන් ටිකක් ඇවිල්ලාද? හරි. දැන් අපි ඊගාට කරන්න ඕනේ මෙතන ඇප්ස් ටයිමර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඇප්ස් ටයිමර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා දැන් ඔයා මෙතන තෝරගන්න ඕනේ ඔයා වැඩිවෙන්ම යූස් කරන ඇප් එක මොනවද කියලා. මම මෙතනදී තෝරගන්නම් Facebook කියන එක. ඔයාට ඕන එකක් මේකෙන් තෝරගන්න පුළුවන්. නේ Facebook කියන එක තෝරගත්තට පස්සේ අපිට මෙතන පෙන්නනවා අපි මෙතන පාවිච්චි මේ ඇප්ස් එක පාවිච්චි කරලා තියෙන කාලයත් අපිට පෙන්නනවා. ඉතින් අපිට කරන්න තියෙන ඊගාට මෙතන ආයෙමත් පෙන්නනවා ඇප් ටයිමර් කියලා. අන්නේ ඇප් ටයිමර් එක උඩට යන්න. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ඔයා මේක දවසට කොච්චර වෙලාවයිද පාවිච්චි කරන්න ඕනි. ඒ කියන්නේ ඔයා මේකට විනාඩි 30ක් දැම්ම කියන්නකෝ. ඒ විනාඩි 30ක් පාවිච්චි කරාට පස්සේ ඔයාගේ මේ ඇප් එක සම්පූර්ණයෙන්ම ලොක් වෙනවා. ඊට පස්සේ ඔයාට මේක අන්ලොක් කරන්න පුළුවන් වෙන්නේ ඊගාව දවසට විතරයි. ඉතින් මම මේක දානවා විනාඩි 30ක්. ඊට පස්සේ දැන් මෙතන විනාඩි 30ක් වුණා. හරි. ඔයාට මේක මොකක්ම හරි හදිස්සියක් වෙලා මේක Facebook එකට යන්න ඕන වුණොත් එහෙම ඔයා මේ ගොඩ ක්ලික් කරලා ඔයා මෙතන delete icon එක තියෙනවා. අන්න ඒක උඩ ටච් කරාම ඔයාට මේ app time කියන එක app time on වෙලා තියෙන එක delete වෙනවා. ඉතින් මේක පාඩම් කරන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. මමත් මේක යූස් කරනවා. හැබැයි ඒක ටාගට් එකක් තියාගන්න ඕනි. අද මේක මම යූස් කරන්නේ නැහැ කියන ටාගට් එකේ ඉඳියොත් ඔයාට ගොඩක් වැදගත් වෙනවා මේක. ඉතින් මම අද කියලා දුන්න එක ගොඩක් වටිනවා කියලා හිතනවා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.